ඔයාලා අපේ මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක පිළිබඳ ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා මේ වගේ සරල රෙසිපි දැන ගැනීමට යහළුවන්ටත් ෂෙයා කරන්න. ගොඩක් ස්තුතියි. දැන් අපි බලමු ගල් මාළුවෙක්ව සරලව සීසන් කරගන්නේ කොහොමද කියලා. අපි මේ මාළුවාව කලින් හොඳට සුද්ධ කරලා සෝදලා තමයි මේ තියාගෙන ඉන්නේ. ඇත්තටම මේ වැඩේ කරන්නේ හස්බන්ඩ්. මම තමයි ඉතින් බලාගෙන ඉන්නේ. මෙන්න මේ වගේ මාළුවාව ළඟින් මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. මේ විදිහට කපා ගද්දි පිහිය පොඩ්ඩක් හැඩ කරලා තමයි කපා ගන්න ඕනේ. පේනව නේද ළමයි? ඔයාලත් මේ විදිහට ලස්සනට කපා ගන්න ඕනි. අපි දැන් මාළුවාව අනිත් පැත්ත හරවලා අර විදිහටම මේ ලස්සනට කපා ගන්න ඕනි. ඔන්න දැන් බලන්නකෝ කැපුවට පස්සේ කොහොමද මේක තියෙන්නේ කියලා. දැක්ක නේද ළමයි? මෙන්න මේ විදිහට එන්න තමයි කපා ගන්න ඕනි. ඔන්න දැන් අනිත් පැත්තත් බලන්නකෝ. හරි. දැන් අපිට දෙහි ගෙඩියක් විතර ඕන වෙනවා. අපි දෙහි ගෙඩියක් හරියටම කපන්නේ කොහොමද කියලා අද බලා ගන්නකෝ. දැක්ක නේද ළමයි? දෙහි ගෙඩියක් හරියටම කපාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට කපපුවාම තමයි දෙහිවල තියෙන යුෂ ටික අපිට හරියට ගන්න පුළුවන් වෙන්නේ. මමත් මේක ඉස්සර දන්නේ නැහැ. හස්බන්ඩ් තමයි අපි අර මාළුවාගේ කපලා තියෙන ඇතුළට මේ ඉස්ම ටික යන්න තමයි දාන්න ඕනි. දැන් අපිට ලුණු කුඩු ටිකක්, තුනපහ කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් ඕන වෙනවා. මෙන්න මේ වගේ සරල දේවල් කීපයක් තිබ්බහම ඇති. මොකද මාළුවාගේ තියෙන ස්වභාවික රස මේ වගේ සරල දේවල් කිහිපයකින් අපිට ඉස්මතු කරගන්න පුළුවන්. දැන් අර මාළුවාගේ කපපු අස්සට යන්නේ මේ දේවල් හොඳට දාලා තවර ගන්න ඕනේ. ඔන්න දැන් අපි 3-5 කුඩු ටිකක් දානවා. අපි මේ වැඩේට ගත්තේ අමු 3-5 කුඩු. මෙන්න මේ විදිහට හොඳට තවර ගන්න ඕනි. දැන් අපි පහ කුඩු ටිකක් අර වගේම හොඳට මේ මාළුවාගේ තවර ගන්න ඕනේ. අපි මේ දාන දේවල් හැමදේම මේ මාළුවාගේ බඩස්සරත් දාන්න ඕනි. දැන් අර ගම්බිරිස් කුඩු ටිකත් මේ වගේ අර කපලා තියෙන කෑලි ඇස්සට යන්න හොඳට තවර ගන්න ඕනි.
ඔන්න අර මං තමයි පිගානක් දුන්නේ. වැඩක් කියලා දෙයක්වත් කරන්න එපයි. අර අපි තව දෙහි කෑල්ලක් තියාගත්තේ. ඒ ටික දැන් මෙන්න මේ වගේ අර අනික් ඔක්කොම තවරලා ඉවර වෙලා ඊට පස්සේ අර ඉතුරු දෙහි කෑල්ලත් මේ මාළුවාට මේ හොඳට දාගන්න. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි මාළුවාව සරලව සීසන් කරේ. දැන් මේක ෆොයිල් පේපර් එක ඔතලා හොඳට ග්‍රිල් කරගත්තා නම් හරිම රසයි. මේ වීඩියෝ එකේ ග්‍රිල් කරන කොටස අපිට ඉදිරිපත් කරන්න හැකියාවක් නැති වුණා. ඔයාලත් මේ විදිහට මාළුවාව සරලව සීසන් කරලා බලන්න. ගොඩක් ස්තුතියි.